ඕනෑම ආයතනයක වැඩපොලක සාධාරණව ක්‍රමවත්ව වැඩ කටයුතු කරගෙන යන්න නම් පැහැදිලි ක්‍රමවේදයක් තියෙන්නම ඕන. ඉතින් අද අපි කතා කරමු ඒ අත්‍යවශ්‍ය ක්‍රමවේදයේ එතනලි සේවාස්ථාන විනය ක්‍රියා පටිපාටියක් හරියටම ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර. හොඳයි. ඉතින් මේක තමයි හැම කළමනාකරුවෙක්ම වගේ මුහුණ දෙන ප්‍රධානම අභියෝගයක්. සේවකයෙක් සම්බන්ධ විනය ගැටලුවක් ආවම දෙගොල්ලන්ටම සාධාරණයක් වෙන විදිහට නීතියටත් එකඟව ඒක निराකරණය කරගන්නේ කොහොමද? අපි මේ සම්පූර්ණ පැහැදිලි කිරීම පුරාවටම උත්තර හොයන්න යන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට තමයි. හරි. එහෙනම් අපි මුලින්ම මේ සංකල්පය අඩිතාලම හරියටම තේරුම් ගනිමු. මතක තියාගන්න විනය ක්‍රියාපටිපාටියක් කියන්නේ නිකම්ම දඬුවම් දෙන එක නෙවෙයි. ඊට වඩා ගොඩක් ගැඹුරු විධිමත් ක්‍රියාවලියක්. ඔන්න ඕක තමයි කතාවේ හරය. මේක සේවා යෝජකයෙක් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන විධිමත් පියවර මාලාවක්. සරලවම කිව්වොත් මේකේ තේරුම තමයි හිතේ හැටියට එකපාරටම තීරණ ගන්න බෑ කියන එක. හැම දෙයක්ම කලින් තීරණය කරපු පැහැදිලි ක්‍රමවේදයකට අනුව සිද්ධ වෙන්නම ඕන. හරි. දැන් අපි බලමු ප්‍රශ්නයක් මතුවන ගමන්ම ගන්න ඕන පළවෙනි පියවර මොනවද කියලා. මෙතනදී වැදගත්ම දේ තමයි හිතළු මත වැඩ නොකර කරුණු හරියටම තහවුරු කරගන්න එක. ඉතින් මුලින්ම කරන්න ඕන මූලික විමර්ශනයක්. ඒකේ ප්‍රතිඵල අනුව අවශ්‍ය නම් දෙවනි පියවර විදිහට අනතුරු ඇඟවීමක් නිකුත් කරනවා. ඔන්න ඔය පියවර දෙක තමයි මේ මුළු ක්‍රියාවලියේම ආරම්භක ලක්ෂ්‍යය. මූලික විමර්ශනයක ප්‍රධානම අරමුණ කටකතා හොයන එක නෙවෙයි නිශ්චිත ඔප්පු කරන්න පුළුවන් කරුණු හොයාගන්න එක. සාමාන්‍යයෙන් කළමනාකරුවෙක් තමයි මේක කරන්නේ. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි ප්‍රතිඵලය. ඒ කියන්නේ හොයාගන්න හැම ප්‍රකාශයක්ම හැම සාක්ෂියක්ම ලිඛිතව තියාගන්න ඕන. මොකද ඊළඟට එන හැම පියවරක්ම රැඳිලා තියෙන්නේ ඔන්න ඔය ලිඛිත සාක්ෂි මතයි. හරි. අනතුරු ඇඟවීම දුන්නට පස්සේ වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් සේවකයා ඒක පිළිගන්නවා. එහෙමනම් ඒ බව ලිඛිතව තාවුරු කරන්න ඕන. හැබැයි හිතන්න සේවකයා ඒක පිළිගන්න එක ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට මොකද කරන්නේ? නීතිය කියන්නේ එහෙම වෙලාවක සාක්ෂිකරුවන් දෙන්නෙක් ඉස්සරහා ඒ අනතුරු ඇඟවීම බාර දෙන්න ඕන කියලායි. මේකෙන් මුළු ක්‍රියාවලියටම විනිවිද භාවයක් එකතු වෙනවා. මූලික පියවර වලින් පස්සේ සිද්ධිය ටිකක් බරපතල නම් ක්‍රියාවලිය තවත් විධිමත් මට්ටමකට යනවා. අන්න ඒ අවස්ථාව තමයි හේතු දැක්වීමේ දැන්වීම එහෙමත් නැත්නම් ෂෝකෝස් නෝටිස් එකක් නිකුත් කරන එක. මේ දින වකවානු හරිම වැදගත්. බලන්න යම් වරදක් ගැන වාර්තා වෙලා දවස් 10ක් ඇතුළත හේතු දැක්වීමේ දැන්වීම නිකුත් කරන්න ඕන. මේකෙන් ප්‍රශ්නේ නිකරුණේ ඇදගෙන යන්නේ නැතුව ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න එක සහතික වෙනවා. ඊට පස්සේ සේවකයාට තමන්ගේ පැත්ත පැහැදිලි කරන්න අවම වශයෙන් දවස් 3ක කාලයක්වත් දෙන්න ඕන. මේ නියමිත කාල සීමා දෙපාර්ශ්වයම ආරක්ෂා කරනවා. හොඳයි. දැන් අපි එන්නේ මේ මුළු ක්‍රියාවලියේම හදවත වගේ තැනකට. ඒ තමයි ගෘහස්ත විනය පරීක්ෂණය. මෙතනදී තමයි දෙපාර්ශ්වයේම කරුණු විධිමත් විදියට ඉදිරිපත් කරලා හරියටම සාධාරණ විභාගයක් පවත්වන්නේ. හැබැයි මේ පරීක්ෂණය හැම වෙලාවෙම පවත්වන්නේ නැහැ. සේවකයා අර හේතු දැක්වීමේ දැන්වීමට දෙන ලිඛිත පැහැදිලි කිරීම ගැන සේවායෝජකයා සෑහීමකටපත් වුනේ නැත්නම් විතරයි ගෘහස්ත පරීක්ෂණයකට යොමු වෙන්නේ. මෙන්න තවත් හරිම වැදගත් කාල සීමාවක්. සේවකයාගේ පැහැදිලි කිරීම ලැබිලා දවස් 15ක් ඇතුළත මේ විනය පරීක්ෂණය පවත්වන්නම ඕන. ඇයි මේ දින 15 මෙච්චර වැදගත්? එකක් සේවකයා අනවශ්‍ය මානසික පීඩනයකින් සහ අවිනිශ්චිත භාවයකින් ගලව ගන්න, ඒ වගේම ආයතනය පැත්තෙන් ප්‍රමාද වීම නිසා ඇතිවෙන නීතිමය ගැටලු වළක්වා ගන්නත් මේක උදව් වෙනවා. මේ තමයි මේ මුළු ක්‍රියාවලියම නීතිමය පදනම. ස්වභාවික යුක්තියේ මූල ධර්ම. දැන් මේ ලොකු වචන ටිකෙන් කියවෙන්නේ හරිම සරල සාධාරණ දෙයක්. ඒ තමයි ඕනෑම කෙනෙකුට සාධාරණ විභාගයකට අයිතියක් තියෙනවා කියන එක. ඒ කියන්නේ Tamanට තියෙන චෝදනා මොනවද කියලා හරියටම දැනගන්න, ඒවට උත්තර දෙන්න අවස්ථාවක් ලබන්න, ඒ වගේම අපක්ෂපාතීව තීරණයක් ගන්න කියන අයිතින්. මේ මූල ධර්මය ආරක්ෂා කිරීම අනිවාර්යයි. හරි, පරීක්ෂණෙත් ඉවරයි. දැන් මොකද වෙන්නේ? දැන් තමයි අපි අවසාන අධ්‍යයනයට එන්නේ. මෙතනදී පරීක්ෂණයේදී හොයාගත්ත කරුණු මත පදනම් වෙලා අවසන් තීරණයක් අරගෙන ඒක ක්‍රියාත්මක කරනවා. බලන්න මෙතනත් තවත් දින 15ක කාල සීමාවක් එනවා. පරීක්ෂණය ඉවර වෙලා දවස් 15ක් ඇතුළත අවසන් තීරණය ලිඛිතවම සේවකයාට දැනුම් දෙන්න ඕන. මේ ලිඛිතවම කෙනෙක් හරිම වැදගත්. මොකද ඒකෙන් දෙපාර්ශ්වයටම පැහැදිලි වාර්තාවක් ලැබෙනවා, වරදවා තීරුම් ගැනීම නවතිනවා. ඒ නිසා මුළු ක්‍රියාවලියම විනිවිද භාවයකින් යුතුව අවසන් කරන්න පුළුවන්.
සමහර බරපතල අවස්ථාවලදී පරීක්ෂණයක් අතරතුර හෝ දඬුවමක් විදියට සේවකයෙකුගේ වැඩ තහනම් කරන්න, ඒ කියන්නේ සස්පෙන්ෂන් එකක් දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒකත් හිතුවට කරන්න බෑ. ලිඛිත නියෝගයක් මත විතරයි කරන්න පුළුවන්. ඒ වගේම ඒක වැටුප් සහිතව හෝ රහිතව වෙන්නත් පුළුවන්. මෙහෙම කරන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ආයතනයේ සාමාන්‍ය කටයුතු වලට බාධා වෙන එක නවත්තන එක සහ ආයතනයේ දීපලවලට හානි වෙන එක වළක්වා ගන්න එක. ඉතින් අපි මුලින්ම පටන් ගත්ත ප්‍රශ්නය මතකද? මේ විධිමත් ක්‍රියාපටිපාටියේ සේවා ස්ථානයේ සාධාරණත්වය සහතික කරන්නේ කොහොමද කියන එක. දැන් බලන්න මේකෙන් වෙන්නේ හැඟීම් මත එහෙම නැත්නම් පුද්ගලික මතිමතාන්තර මත තීරණ ගන්න එක නවත්තලා ලිඛිත සාක්ෂි සහ තහවුරු කරගත්තු කරුණු මත පදනම්ව කටයුතු කරන එක. නියමිත කාල සීමා නිසා අනවශ්‍ය ප්‍රමාදයන් නැති වෙනවා. ස්වභාවික යුක්තියේ මූලධර්ම නිසා චෝදනා ලබන කෙනාට Tamange පැත්ත හරියටම ඉදිරිපත් කරන්න සාධාරණ අවස්ථාවක් ලැබෙනවා. අන්තිමට මේ ක්‍රමවේදය සේවකයා සහ සේවායෝජකයා කියන දෙපාර්ශ්වයම ආරක්ෂා කරන විනිවිද භාවය සහතික කරන ශක්තිමත් පෞරක් බවට පත් වෙනවා.